ෆුඩ් වල. අද වීඩියෝ එක ගහන්න යන්නේ ටිපිටික් ගැන. ටිපිටික් පෙරේතයන්ට නම් මේ වීඩියෝ එක සුපිරි. මට අද වීඩියෝ එකට ටිපිටික් හොයාගන්න නම් මාර විදිහට මොනවා මොකද සමහර කඩවල වල තියෙන එකම වර්ගයේ වර්ග 3ක් උපරිම තියෙනවා. ගොඩක් දුරට පුචිඩි වලින් ගත්තත් හොයාගන්න හම්බෙන්නේ හරි සීමිතයි. එතකොට මට ටිපිටික් හොයාගන්න ගොඩාක් මට ඇවිදින්න වුණා. අත ටිපිටික් වලින් වැඩිපුරම ගණන් වුණේ මිස්ටර් පොප් එකේ මෙන්න මේ ටිපිටික් එක. මේක මට වුණා 390. හොඳ මම ගත්ත ටිපිටික් වලින් ලාභයටම ගත්තේ මේ ටිපිටික් වර්ග 3. මේක ඩේන්ටි එකේ වර්ග 3ම ඩේන්ටි එකේ මේ තුනම එකක් 60 ගානේ තමයි මම ගත්තේ. මේක තමයි මම ගත්ත ටිපිටික් සෙට් එකේ අඩුම ගණන් තියෙන ටිපිටික් තුන. අනිත් ඒවා 70යි 100යි 200යි අන්නේ ගණන් වල තමයි තිබ්බේ. මෙතන වැඩිපුරම තියෙන ටිපිටික් තියෙන්නේ උස්සත් ඒවා. ඊට පස්සේ මිස්ටර් පොප් එහෙම තමයි අනිත් ඒවා තනිය ඩේන්ටි නම් තුනයි තියෙන්නේ. අපි එක එක කඩලා බලලා ඒ රහ බලමු කොහොමද කියලා. මෙතන තියෙන උස්සත් සෙට් එක මම දැන් පළවෙනියෙන්ම කඩන්න යන්නේ උස්සත් සෙට් එක තමයි. මම පළවෙනියෙන් කඩන්න යන්නේ උස්සත් අනියන් එක. අපි මේක පොඩි කාලේ ඉඳන් කාලා තියෙනවා රහ දන්නව කොහොමද කියලා. ඒ සූදාමයි. මම මේකේ ගත්තේ half packet එකක්. මේක මට රුපියල් 100යි. මේකේ සුද්ධ බර ග්‍රෑම් 20යි. සරාගෙම තමයි මාරහයි. ඊට පස්සේ මම දෙවනියට කඩන්නේ උස්වත් චීසි එක. මේකත් අපි පොඩි කාලේ ඉඳන්ම කාලා තියෙනවා. මේකේ රාත් කොහොමද කියලා දන්නවනේ. කඩද්දි මාර සුවදයි. ඉස්සරත් ඒ වගේම තමයි. මේ දෙක දකිද්දි කන්න නැතුව ඉන්න බෑ. ඊට පස්සේ අපි කන්නේ උස්වත්ත මෙන්න මේක. මේකත් උස්වත් එකමයි. මේකේ ග්‍රෑම් 25ක් තියෙනවා. මේක මම ගත්තේ රුපියල් 80ට. ඒතකොට මේකත් උස්වත් චීස් එකක්මයි. කඩලා වල ඒකේ නම් පොඩි වෙනස් රස සුවඳක් එන්නේ, ස්මෙල් එකක් එන්නේ ඒකේ. මේ රසත් පොඩ්ඩක් වෙනස්. අර කලින් එක රස හොඳටම තියෙනවා. මේකේ එහෙම නෑ. රහයි. හැබැයි පොඩි වෙනස් රහක් එන්නේ. ඔයාලට වෙනවනේ දැන් මම මේකේ බෝල තරු මේ වගේ බඩ වගේ වර්ග දෙකක් තුනක් කැඩුවා මම. ඒ තුනම උස්සත් එකේ තව ගොඩක් තියෙනවා. ඊළඟ එක මේ උස්සත් අනියන් එක. මේ ග්‍රෑම් 25ක් තියෙනවා. මේකත් රුපියල් 80ක් වුණා.
මට කඩද්දි ආවේ පැකින් සැර අර පැක් කරද්දි 아무තු සැරක් එන්නේ ඉටි කවර සැරක් තමයි මට ආවේ මේ නේද පැකින් රහයි මේ ටිපිටික් එකත් උස්සත් එකක් ඉතින් මම හිතනවා මේකත් අපි පොඩි කාලේ ඉඳන් දන්න ටිපිටික් එකක් කියලානේ ඒ රහමයි මේකත් පොඩි කාලේ ඉඳන් දන්න ටිපිටික් එකක් මේකත් උස්සත් ටිපිටික් එකක් මේක චිලි එක මේකත් රුපියල් 80යි ග්‍රෑම් 25යි සොත්ත ලාවට පොඩි සැරක් එනවා ඒත් සැර නම් නැහැ මහලුක සැරක් නැහැ ඔය දිනවද කවුරු තියෙනවා බටබට වගේ තියෙනවා මාළු දැල් වගේ තියෙනවා උස්සත් මේක චිලි එක්කුයි ලයින් වගේ එක්කුයි මන්දර මේක ලාවට අඹුලක් හරි උස්සත් ඒක චිප් එකක් වගේ චිප්ස් වගේ මේ අඹුල් රහ නැහැ අතර මේක අඹුල් රහ නැහැ සරක්වත් නැහැ කලින් තිබ්බේ කේ අර ලාවට තිබ්බ සරක් තරම්වත් නැහැ මේ වගේ බොරුවට ගහන්නේ ගත්තු සත්තු චීස් එකක් මේකත් රුපියල් 80යි ග්‍රෑම් 25යි චීස් සුවඳ එන්න පැකින් සුවඳ නම් එනවා ඔන්න දැන් උස්සත් ටිපිටික් ඔක්කොම ඉවරයි මේ තියෙන්නේ උස්සත් ටිපිටික් සෙට් එක මං ගෙනාපු උස්සත් ටිපිටික් සෙට් එක තමයි මේ තියෙන්නේ කොහොමද මම දැන් මේ ටික අයින් කරනවා මේ ටික අයින් කරලා ඊට පස්සේ මිස්ටර් බොබ් එකේ සෙට් එක තමයි ඊට පස්සේ කඩන්නේ අන්තිමේටම අපි මේ සෙට් එක ඔක්කොම එකට දාලා බලමු නේ මං ගත්ත මිස්ටර් බොබ් එකේ සෙට් එකම අපි මේ සෙට් එකත් එකින් එක කඩලා බලමු මේ මෙතන මේ තියෙන සෙට් එකෙන් ගණන් වැඩිම ටිපිටික් එක තමයි මේක. මම ඔයාලට කලින් කිව්වනේ මේක අයි මේක මෙච්චර ගණන් කියලා නම් දන්නේ නැහැ. අපි බලමු. මම හිතනවා මේක රහ ඇති කියලා. ඒක අපි අන්තිමේටම කඩමු. අපි උස්සවත සෙට් එකෙන් කඩන්නේ තරු එක අනියන් එක ඉස්සලාම මේක රුපියල් 80යි සෝරි උස්සවත නෙමෙයි මිස්ටර් බොබ් එකෙන් අපි ඉස්සලාම කඩමු මේ තරු එක මේක රුපියල් 80යි මේක ග්‍රෑම් ගාන 25යි
ඔව්. පොඩි වෙනස් රහක් වෙනවා. පරණ රහක් නෝනේ. ඒ කියන්නේ අපි කලින් කාපු මිස්ටර් පොප් එකේ රහ නම් නෙවෙයි ඉන්නේ මට නම්. මොකද වෙනස් රහක් එනවා. රහයි වෙනස්. මිස්ටර් පොප් එකේ මේකත් රුපියල් 80යි ග්‍රෑම් 20යි. ඔව්. මේක 25යි. මේක නම් රහ වෙනස් කරලා තියන්න එපා. මේකට මං හරි ආසයි. මේක උස්සත් එක හොඳ මේ තියෙන්නේ මේ මිස්ටර් පොප් එකේ උස්සත් රහයි. උස්සත් ඩිබිරික් එක රහයි. මට හිතෙනවා මේ අනියන් එකේ උස්සත් කලින් අපි පුංචි කාලේ ඉඳන් කන එක රහයි. මේකට වැඩිය. උස්සත් රහයි. මේකත් මිස්ටර් පොප් එකේ එකක්. මේ ග්‍රෑම් 25යි රුපියල් 80යි. මේක අනියන් චීස් දෙකම. චීස් උත් නෑ අනියන් උත් නෑ. අර ඉස්සර මේ මිස්ටර් පොප් එකේ තරු අර අනියන් තරු එකක් තිබ්බේ අන්න ඒ රහම තමයි එන්නේ. මේක මිස්ටර් පොප් එකේ ග්‍රෑම් 25යි රුපියල් 80යි. चीज़ से चीज़ के लिए हल्दी में एक लावर चीज़ डाल के ना एक महाल को देने मतलब किरबिट डाल होते ना किरबिट डाल के ना मिस्टर पॉप के स्पाइस एक රුපියල් 80යි ග්‍රෑම් 25යි. පාට බලන්නේ මේකේ සුවඳ නම් මාරම සැරයි. මාර සැරක් එන්නේ. මම හිතනවා මේක සැර ඇති කියලා. උස්සත් චිලියකට වැඩිය මේක සැර ඇති කියලා හිතනවා. තුන පහ දාලාද දී කහපුරු දාන්නේ නෑ පාට එන්න තුන පාට තියෙනවා මිරිස් පාට තුන පහ රායි චේ රායින් පාට හින්දා රායි ඇති කියලා හිතුවා. මේ තියෙන්නේ උස්සත් සෙට් එක. මේ තියෙන්නේ මේ මිස්ටර් පොප් එකේ සෙට් එක. මිස්ටර් පොප් එකේ සෙට් එක කලර්ස් වලින් ගත්තාම නම් පොඩි කන්න හිතන ලෝකයක් තියෙනවා. මේක රහයි. මේ රෙඩිය මේක රහයි. සැලඩ් එකක් ගන්නවා.
අපිට තව එකක් අමුතු වුණා. මිස්ටර් පොප් එකේ ගණන් වැඩි මේක. ඒක අමුතු වුණා. මේ ගණන් දන්න මේකේ ග්‍රෑම් 50ක් තියෙනවා. මේකේ ග්‍රෑම් 50ක් තියෙනවා මේ ටිපිටික් එකේ. රහ ඇති කියලා බල හිතනවා මම. බලමු. ඒ තරම්ම රහක් නෑ. 350ට පාඩුයි. රහ නෑ. ඒක රහ නෑ. 350ට පාඩුයි. 350ට 390යි. බදාලා පයින් එකක් දෙයි 350. තව අපිට ටිපිටික් සෙට් එකක්ම තියෙනවා. ටිපිටික් සෙට් එකක්ම තියෙනවා. අපි ඉස්සල්ලාම එකට තියෙන 3ක් හින්දා ඩේන්ටි එකේ 3 දාමු. ටිපිටික් සෙට් එක මේ සයිඩ් එක ගහලා දෙන්න MSG නෑ කියලා. අපි මේක අනියන් එක ගමු. මේක රුපියල් 60යි. මේක තමයි අඩුම සෙට් එක. මිල අඩුම ඩේන්ටි එකේ සෙට් එක තමයි මම ගත්ත ටිපිටික් වලින්. ග්‍රෑම් 10යි තියෙන්නේ මේකේ. අනියන් එක තමයි මේ ඩේන්ටි එකේ. එච්චර මින්ග තරුව ඒක රහයි. අතරම මාරහයි. ඒක රහයි. ඒක රහයි. ඊට පස්සේ ඩේන්ටි එකේ චීස් එක. කත් ග්‍රෑම් 10යි, රුපියල් 60යි. මේ ඩේන්ටි එකේ පැකට් වල මාර අමුතු සුවඳක් එනවා. මේ අමුතු සුවඳක් එනවා. ඩේන්ටි එකේ පැකට් වල මේ අරකින් කඩද්දි තා මාර සුවඳක් ආවා. හරියටම මේ වැනිලා නෑ. දැන් අමුතු සුවඳක් එනවා. චීස් එක මේ ඒකත් රහයි. ඒකත් රහයි. ඩේන්ටි මේක තක්කාලි ටොමැටෝ එක පැල් 60යි ග්‍රෑම් 10යි. මේක නෑ එහෙම සුවඳක් එන්නේ නෑ. ඔව් මේක ඉන්නේ තක්කාලි පාට තක්කාලි සුවඳ එනවා. ඒකත් රහයි. රහ වුණාට වැඩක් නෑ. මේ මුළු කන්දටම තියෙන්නේ ඒ සෙට් එකෙන් පොඩ්ඩයි තියෙන්නේ. ග්‍රෑම් 10 තමයි තිබ්බේ. ග්‍රෑම් 30යි තියෙන මුළු ඒ ඩේන්ටි එකේ සෙට් එකේ. මේක රසිකයි එක. එකත් රහයි. මේකත් කාලා තියෙනවා ඉස්සර. රසිකා. ග්‍රෑම් 25යි. ලැම්බෝගිනි. ඕ පැකට් සරක් වගේ එකක් එනවා. හැබැයි චීස් සුවඳකුත් එනවා. පේනවනේ.
ඒක රහ නෑ. රහ නෑ. ඉස්සර නම් මේවා හරි රහයි. දැන් නම් රහ නෑ. දායනා. මොනියම මේ කරපිංච රසති. කරපිංච රසති. මොනියම දායනා එක. මේකේ ග්‍රෑම් 24යි. අඩි රුපියල් 100යි. බද්ද වෙනවා වඳුරු ඇවිල්ලා ගෙවල් කඩනවා. මේ සමහර ටිපිටික් වල කළු පාට නිකන් තියෙනවා තැන් වල. කරපිංච නෙමෙයි කරපිංච වෙනම තියෙනවා මේ කළු පාට තියෙනවා. මේ බැරිම කල් පාට නේද? ඒක නම් සිරාණු කරපිංච රහ එනවා. හරි. මුතර කරපිංච රහ එනවා. කාටෙන්ද ඇවිදෙන තමයි බැරිද? උඹලා කරපිංච රහ එන්නේ. මේ සෙට් එක මම කෑවොත් තමයි මම දවසින් මැරෙයිද? කැන්ටා. පැල් 70යි. මේක ඉස්සර ගත්තේ රුපියල් 40ට. මේක ආපු මුල් කාලේ මම ගත්තේ රුපියල් 40ට. රෑම් 30ක් තියෙනවා. අනිත් පැකට් කඩද්දි මේ මෙහෙම උතුරන්න තිබ්බේ නෑනේ මේක කට ගාඩුම් කඩකොඩ පස්සේ දිනනවා. මම ලුණු රහට වැඩිපුර කැමතියි. එයා ලුණු රහයි. මට නම් මේක රහයි. ලුණු රහයි. මට රහයි. මම ලුණු රහට ආසින්න මට කැමති. මට ඒක ලෝ වඩාවලනේ. මට ඒක සෙට්. ඔන්න. මුන්ට නැග හැදුවා. අඩි මේ ටිකොලයා. ටිකොලයා. මම අර කඩලා තිනවා. ඒක කඩලා තින්. කාටද ඕනේ? මම මේ සෙට් එකම ගාව මම මැරිනේ. ඉවරයි. පිටික් මෙච්චර ගොඩක් අද්දි උඩ තල්ල තුවාල වෙනවා කියලා දන්නවද? මගේ ඔය උඩ තල්ල නිකන් තුල කටු ඇනිලා වගේ රිදෙනවා මාරු විදිහට. ඔය වගේම වීඩියෝස් බලන්න ආස නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මං ටිපිටික් වර්ග 20ක් රසවල් 20කින් ගෙනාවා. කම්පැනි නම් 20ක් නෙවෙයි. ටිපිටික් 20ක් ගෙනාවා. 20ම මම උන්ටන් එක්කද හරියන්න ටිපිටික් තිබ්බා. මේ වගේ වෙනස්ම වීඩියෝස් බලන්න ආස නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment අමතක කරන්න එපා. ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. මෙච්චරලා වීඩියෝ එකේ මම බලු කුඩු ඉඳලා එළියට ආවම මේ ඉඳ ගන්න තැනක් නැති ඉඳ මම පල්ලයි කුඩු ඉඳම ඉඳගත්තේ.